අද අපි කතා බහ කරමු ඉස්ලාමයේ ඉතාමත් සුවිශේෂී ආශිර්වාද ලබ්ධ මාසයක් වන රමලාන් ගැන. මේක නිකම් උපවාස කරන කාලයක් විතරක් නෙවෙයි. ඇත්තටම මේක අපේ ආත්මයන් පිරිසිදු කරගන්න, දෙවියන්ට තවත් ලං වෙන්න අල්ලා විසින්ම අපිට ලබා දෙන අනර්ග ටැග්ගක්. යහපත්කම් රැස් කරගන්නම වෙන්වුණු විශේෂ සමයක්. හිතලා බලන්න මුල් කාලීන මුස්ලිම්වරු මේ මාසයට කොයිතරම් වටිනාකමක් දීලා තියනවද කියලා. එයාලා අවුරුද්දෙන් මාස 6ක්ම ප්‍රාර්ථනා කරලා තියෙනවා රමලාන් මාසය ලබන්න කියලා. ඊට පස්සේ ඉතිරි මාස 6ම ප්‍රාර්ථනා කරලා තියෙනවා තමන් කරපු යහපත් දේවල් පිළිගන්න කියලා. ඉතින් ඒ අය කොයිතරම් ගැඹුරු බලාපොරොත්තුවකින්ද මේ මාසය පිළි අරගෙන තියෙන්නේ. අපිත් ඒ වගේ උනන්දුවක් ඇති කරගන්න ඕන නේද? හොඳයි. ඉතින් අපි මේ විග්‍රහය තුලින් රමලාන් මාසයේ තියෙන අසීමිත ආශිර්වාද ගැන, උපවාසයේ නීති රීති ගැන, වගේම ඒකේ තියෙන සැබෑම ආධ්‍යාත්මික අර්ථය ගැන ගැඹුරින් කතා කරන්නයි යන්නේ. අපි බලමු මේ ගමන කොහොමද කියලා. හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසින්. රමලාන් මාසය කියන්නේ අසීමිත දිව්‍යමය දයාවකටයි ආධ්‍යාත්මික වර්ධනයකටයි දොරටු විවෘත වෙන හරිම සුවිශේෂී අවස්ථාවක්. මේ මාසේ ලැබෙන විශේෂ ආශිර්වාද දිහා බලන්නකෝ. හිතන්න ස්වර්ගයේ දොරටු සම්පූර්ණයෙන්ම ඇරලා දිනවා. නිරයේ දොරටු වහලා. ඒ කියන්නේ යහපතට බාධා කරන බලවේග මේ කාලේදී දුර්වල වෙනවා. ඉතින් යහපත් දේවල් කරන්න, සමාව ඉල්ලන්න මේ තරම් හොඳම අවස්ථාවක් තවත් නැහැ. ඒ විතරක් නෙමෙයි, හැම මුස්ලිම් කෙනෙක්ටම පිළිගනු ලබන ප්‍රාර්ථනාවක් මේ මාසේ තියෙනවා. නබිසාල් තෝමානන්ගේ මේ වචනවලින් අපිට දැනෙන්නේ රමලාන් කියන්නේ අපේ ජීවිතයට එන හරිම ආදරණීය, ගෞරවනීය අමුත්තෙක් වගේ කියලා. ඉතින් ඒ අමුත්තව අපි කොහොමද සාදරයෙන් පිළිගන්නේ? හරි, දැන් අපි බලමු ඇයි අපි උපවාසයේ දෙන්න ඕනේ කියලා. ඒකට මූලිකම හේතුව ඒ කියන්නේ අල්ලාහගේ ශ්‍රීජු අණ ගැන. මෙන්න මේ තමයි ඒ දිව්‍යමය හෙළිදරව්ව. ඒකේ මුල් අරාබි භාෂාවෙන්. අපි මේ සුද්ධ වූ පාඨයට මොහොතක් සවන් දෙමු. මේ උතුම් වැකියේ පරිවර්තනය දිහා බැලුවම අපිට හරිම වැදගත් කරුණු දෙකක් ඉස්මතු කරගන්න පුළුවන්. පළවෙනි එක තමයි මේ උපවාසය කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. ඒක ඈත අතීතයේ ඉඳන්ම තිබුණු විශ්වීය වන්දනා ක්‍රමයක්. දෙවෙනි කාරණය තමයි මේකට හරිම පැහැදිලි නිශ්චිත ඉලක්කයක් තියෙනවා. ඉතින් ඒ වැකියේ තිබුණු ප්‍රධානම ඉලක්කය තමයි තක්වා ඇති කරගන්න එක. දැන් තක්වා කියන්නේ මොකද්ද? හිතන්නකෝ මෙහෙම. අපි වැස්ස දවසක පාරේ යනකොට මඩ බලක් දැක්කොත් මොකද කරන්නේ? ඒකෙන් පරිස්සම් වෙනව නේද? අන්න ඒ වගේ දෙවියන්ව නිතරම හිතේ තියාගෙන පව් වලින් පරිස්සම් වෙන එක තමයි තක්වා කියන්නේ. ඉතින් උපවාසයේ සම්පූර්ණ අරමුණම වෙන්නේ මේ අභ්‍යන්තර ආධ්‍යාත්මික தત્ත්වය ඇති කරගන්න එකයි. හොඳයි, අපි මෙච්චර වෙලා කතා කළේ උපවාසය අනිවාර්ය කළේ ඇයි කියන එක ගැනනේ. දැන් අපි බලමු ඒක හරියටම කරන්නේ කොහොමද කියලා. උපවාසයේ ප්‍රායෝගික නීති ගැන දැන් පැහැදිලිව තේරුම් ගමු. රමලාන් මාසේ පටන් ගන්න නබිතුමාණන්ගේ ක්‍රමය හරිම සරලයි වගේම ස්වභාවිකයි. ඒ තමයි නවසඳ බලන එක. මූලාශ්‍රවල පැහැදිලිවම අවධාරණය කරනවා මේ සඳ බලලා මාසේ තීරණය කරන නබි පිළිවෙත, ඒ කියන්නේ සුන්නාව අනුගමනය කරන එකේ වැදගත්කම. යම් විදිහකින් වලාකුළු නිසා හරි සඳ පෙනුනේ නැත්තම් ඊට කලින් මාසේ, ඒ කියන්නේ ශාබාන් මාසේ දවස් 30ක් කියලා සම්පූර්ණ කරනවා. ගණනය කිරීම මත පදනම්ව තීරණ ගන්න එක නබි පිළිවෙතට පටහැණි කියලායි මුලාශ්‍රවල කියවෙන්නේ. උපවාසය කියන්නේ වගකීමක් තියෙන වන්දනාවක්. ඒ නිසා තමයි සිහි බුද්ධියෙන් ඉන්න ශාරීරිකව පරිණත වෙච්ච අයට විතරක් ඒක අනිවාර්ය වෙන්නේ. ළමයින්ට, සිහි විකල් අයට ඒක අනිවාර්ය නෑ. මේකෙන්ම පේනවා නේද ඉස්ලාමයේ තියෙන දයානුකම්පාව? දවසක උපවාස චක්‍රය ගත්තොත් ඒකේ තියෙන්නේ හරිම සරල ක්‍රියාත්මක කරන්න පුළුවන් පියවර 4යි. මේ ටික තමයි උපවාසයේ මූලිකම කුළුණ. නියත් ඒ කියන්නේ චේතනාව ගැන තියෙන පොදු වැරදි වැටහීමක් අපි මෙතනදීම පැහැදිලි කරගමු. මූලාශ්‍ර වලට අනුව ඒක කටින් ශබ්ද නගලා කියන්න ඕන දෙයක් නෙවෙයි. ඒක තියෙන්න ඕනේ හදවතේ තියෙන නිහඬ අභ්‍යන්තර කැපවීමක් විදියට. මම අද දවසේ අල්ලාහ් වෙනුවෙන් උපවාසයේ යෙදෙනවා කියන චේතනාව හිතේ තියෙන එකම ඇති. අලුයම ගන්න ආහාරය, ඒ කියන්නේ සුහූර් එක නිකම්ම දවසට ශක්තිය දෙන දෙයක් විතරක් නෙමෙයි. නබිතුමාණන් කියන විදිහට ඒකේ බරකත්, ඒ කියන්නේ දිව්‍යමය ආශිර්වාදයක් තියෙනවා. ඉතින් ඒක අතපසු කරගන්න හොඳ නෑ. සුහූර් සහ ඉෆ්තාර් වේලාවන් ගැන නබිතුමාණන්ගේ මඟ පෙන්වීම හරිම ලස්සනයි. සුහූර් ගන්න එක පුරුවන් තරම් පරක්කු කරලා අලුයම උදාවට කිට්ටුවෙන් ගන්න එකත්, ඉෆ්තාර් ඒ කියන්නේ උපවාසය අත්හරින එක හිරු බැස්ස ගමන්ම පරක්කු නොකර කරන එකත් මුළු ප්‍රජාවටම යහපතක් කියලා තමයි මේන් කියවෙන්නේ.
හරි. දැන් අපි ශරීරයෙන් කරන දේවල් වලින් ටිකක් එහාට ගිහින් උපවාසයේ ඇත්තම හරය. ඒ කියන්නේ හදවතේ උපවාසය ගැන කතා කරමු. මේ සංසන්දනයෙන් හරිම පැහැදිලියි ශාරීරිකව වැළකී සිටින එකයි ආධ්‍යාත්මිකව විනයක් ඇති කරගන්න එකයි අතර තියෙන වෙනස. බඩගින්නේ ඉන්න එක විතරක් නෙමෙයි උපවාසය කියන්නේ. ඇත්තම උපවාසයකට අපේ ඇස්, කන්, දිව වගේම මුළු මනසම සම්බන්ධ වෙන්න ඕනේ. මේ හදීසය හරිම බලවත්. ඒකෙන් අවධාරණය වෙන්නේ උපවාසයේ යෙදෙන කෙනෙකුගේ සදාචාරාත්මක හැසිරීම කොච්චර වැදගත්ද කියන එක. බොරු කීම, කේලාම් කීම, රණ්ඩු වීම වගේ දේවල් අත්හරින්නේ නැතුව බඩගින්න හිටියට විතරක් වැඩක් නෑ කියන එකයි මෙන් කියවෙන්නේ. මේකත් ඒ වගේම හිතන්න ඕන කාරණයක්. ආධ්‍යාත්මික සවිඥානිකත්වයක් නැතුව යහපත් චරිතයක් නැතුව කරන උපවාසය නිකම්ම බඩගින්නයි පිපාසයයි විතරක් ඉතුරු කරන හිස් ක්‍රියාවක් වෙනවා කියන එක තමයි මේකෙන් අපිට මතක් කරලා දෙන්නේ. හොඳයි. දැන් අපි යමු වෙමු රමලාන් මාසයේ කේන්ද්‍රීයම තේමාවට. ඒ තමයි සුද්ධ වූ කුර්ආනයත් එක්ක තියෙන වෙන් කරන්න බැරි සම්බන්ධය. මේ වැකියෙන් තමයි රමලාන් මාසයේ ශ්‍රේෂ්ඨත්වය තීරණය වෙන්නේ. මොකද මුළු මනුෂ්‍ය වර්ගයට මඟ පෙන්වීමක් විදිහට කුර්ආනයේ පහළ වුණේ මේ උතුම් මාසයේදී. මේක හරිම ලස්සන සම්ප්‍රදායක්. රමලාන් මාසේ හැම රෑම ජිබ්‍රීල් දේවදූතයා ඇවිත් නබිතුමාණන් එක්ක කුර්ආනය සමාලෝචනය කළා. ඒකින් මේ මාසේ කුර්ආනයත් එක්ක අපේ සම්බන්ධය අලුත් කරගන්න මීට වඩා හොඳ ආදර්ශයක් තවත් නැහැ. හරි. බලන්න මේ සංඛ්‍යාව දිහා. 1-10. මාස 1000ක්. මේක පිටිපස්සේ තියෙන වැදගත්කම මොකක් වෙන්නේ නැතිද? මෙන්න ඒකට උත්තරේ. ලයිලතුල් කද්ර්. ඒ කියන්නේ නියමයේ රාත්‍රිය. මාස 1000කට වඩා ශ්‍රේෂ්ඨයි. ඒ කියන්නේ අවුරුදු 83කටවත් වඩා වැඩි කාලයක් කරන වන්දනාවකට වඩා එකම එක රැයක කරන වන්දනාවක් වටිනවා. මේක තමයි රමණාන් මාසයේ අවසන් රාත්‍රී 10 තුල අපි හොයන්න ඕනේ. මොනතරම් අසීමිත දයාවක්ද? උපවාසයට අමතරව රමලාන් මාසයේදී කරන්න පුළුවන් තවත් වටිනා වන්දනා ක්‍රම තියෙනවා. විශේෂයෙන්ම රාත්‍රී සලාතය. ඒකෙන් අතීත පව්වලට සමාව ලැබෙනවා. ඒ වගේම දන් දීම, අනිත් අයට ඉෆ්තාර් ලබා දීම වගේ දේවලටත් අසීමිත විපාක තියෙනවා. හොඳයි. දැන් අපි අවසාන වශයෙන් විශේෂයෙන්ම ඉස්ලාමයට අලුත් අයට මේ මාසය සාර්ථකව ගත කරගන්න උදව් වන ප්‍රායෝගික උපදෙස් ටිකක් සහ පොදු වැරදි කීපයක් ගැන බලමු. අපි අතරේ තියෙන සමහර පොදු වැරදි වැටහීම් කීපයක් ගැන කතා කරමු. උදාහරණයක් විදිහට සමහරු හිතනවා උපවාසයේදී දත් මදින්න හොඳ නෑ කියලා. ඒත් නබිතුමාණන් එහෙම කරලා තියෙනවා කියලා මූලාශ්‍රවල සඳහන්. ඒ වගේම රමලාන් කියන්නේ කෑම බීම ගැන විතරක් හිතන මාසයක් නෙවෙයි. වන්දනාවට මුල් තැන දෙන්න ඕන කාලයක් කියලාත් අපි මතක තියාගන්න ඕන. මේක හරිම විශේෂ හදීසයක්. අල්ලාහ් කියනවා මිනිස්සා කරන හැම ක්‍රියාවක්ම එයාටයි. ඒත් උපවාසය මටයි. ඒකට විපාක දෙන්නෙත් මමමයි කියලා. මොකද අනිත් හැම ක්‍රියාවක්ම අනිත් අයට පේන්න කරන්න පුළුවන්. ඒත් උපවාසය කියන්නේ අල්ලාහ් සහ අපි අතර තියෙන රහසක්. ඒ නිසා ඒකට ලැබෙන විපාකයක් සීමාවක් නැති එකක්. ඉතින් මේ මාසය පුරාම උත්සාහවන්ත වෙන්න අපේ උපවාසයට ලැබෙන මේ විපාක ටික මතක් කරගමු. ඒක විනිශ්චය දවසේදී අපි වෙනුවෙන් කතා කරනවා. ඒකටම වෙන්නුන ස්වර්ගයේ දොරටුවක් තියෙනවා. ඒක නිරාගින්නෙන් ආරක්ෂා කරන පලිහක්. මේවා තමයි අපේ අවසාන ඉලක්කය වෙන්න ඕන. මේක නම් ඇත්තටම අපේ සිත් කම්පා කරන දෙයක්. ජිබ්‍රීල් දේවදූතයා ප්‍රාර්ථනා කරනවා, නබිතුමාණන් ආමීන් කියනවා. කවුරු හරි රමලාන් මාසයට ළඟා වෙලත් සමාව ලබා ගන්නේ නැද්ද? අල්ලාහ් එයාව බැහැර කරත්වා කියලා. ඒ කියන්නේ මේ අවස්ථාව මඟහැර ගන්න එක කොයිතරම් බරපතලද කියලා හිතාගන්න.